හයි මම අද අන්බොක්ස් කරන්න හදන්නේ සැම්සුම් සමාගමේ සවන්් බා එකක් මේ සවන්් බාර් එක සැම්සුම් Q සිම්පනි Q995F කියන ෆ්ලෑග්ෂිප් සවන්් බා එක මේ සවන්් බාර් එක ඉන්ටර්නේශනල් වර්ෂන් එක එන්නේ Q සිම්පනි Q990F කියන විදියට Q995F කියන සවන්් බාර් එක ජර්මනය සඳහා නිෂ්පාදනය කරපු එක බොක්ස් එකේ ඕපන් කරාම අපිට දැකගන්න පුළුවන් උඩින්ම රිජිෆෝම් එක ඊට පස්සේ ඒක අයින් කලාම අපිට දැකගන්න පුළුවන් සවන්් බාර එක ඒ වගේම අපි ඒ සවන්් බාර එක දැන් අරගෙන එලියට අරන් බලමු කොයි වගේද ෆස්ට් ලුක් එක තියෙන්නේ කියලා අපිට ඒක එනවා ඉටිකොල මගේ බෑග් එක දාලා වගේ ඉන්නේ නිකන් හරිම ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා ඒ සවුන්ඩ් බාර් එකේ අපි ඒක දැන් සවුන්ඩ් බාර් එක අපි පැත්තකින් තියාගමු ඊට පස්සේ තියෙන රිජිෆෝම් එක අයින් කරලා ඊට පස්සේ බලමු තව මොනවද තියෙන්නේ කියලා ඊට පස්සේ අපිට තියෙනවා මැදින් පොඩි බොක්ස් එකක් කාඩ්බෝඩ් බොක්ස් එකක් මේ බොක්ස් එකේ බලමු අපි මොනවද තියෙන්නේ කියලා දැන් ඒ බොක්ස් එකේ උඩින්ම තියෙනවා යුසර් ගයිඩ් එක ඊට පස්සේ තියෙනවා අපි කොහොමද ස්මාර්ට් තිංස් ඇප් එකට කනෙක්ට් කරගන්න කියලා තව පොඩි කාඩ් එකක් තිබුණා රූන් කියලා ඒ වගේම වොරන්ටි කාඩ් එකක් තිබුණා ඊට පස්සේ තිබුණා පවර් කේබල් 4ක් ඒ හතරෙන් දෙකක් සාමාන්‍යයෙන් දිගයි ඉතුරු දෙක සාමාන්‍යයෙන් ඒ තිබුණ අනිත් පවර් කේබල් දෙකට වඩා කොටයි ඒ වගේම තිබුණා HDMI කේබල් එකක් සාමාන්‍ය පරිදි ඊට පස්සේ තිබුණා වෝල් මවුන්ට් බ්‍රැකට් දෙකක් ඒ දෙක භාවිතා වෙන්න පුළුවන් සවුන්ඩ් බාර් එක සාමාන්‍යයෙන් අපි බිත්තියක වගේ එල්ලන්න හිතන් ඉන්නවා නම් ඒ වෝල් මවුන්ට් වලින් බිත්තිය එල්ලන්න පුළුවන් විදිහට තමයි ඒ වෝල් මවුන්ට් වල තිබුණේ ඊට පස්සේ තියෙනවා හෝල්ඩ ස්ක්‍රූ දෙකක් ඒ වගේම ඒක ඇතුලේ තිබුණා තව ස්ක්‍රූ දෙකක් තිබුණා වෝල් මවුන්ට් වලට භාවිතා කරන ඒ බොක්ස් එක ඇතුලේ තිබුණා තව රිමෝට් එක ඒ රිමෝට් එක අපි බලමු දැන් සවුන්ඩ් බාර් එකට එන රිමෝට් එක Samsung TV එකට එන සාමාන්‍ය TV එකට එන රිමෝට් එක වගේමයි ඒකට එන වගේම බැටරි දෙකකුත් තිබුණා රිමෝට් එකට දාන්න අපි බලමු දැන් මේ රිජිෆෝම් බොක්ස් එක ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා මේ සවුන්ඩ් බාර් එකේ සිනමැටික් 11.1.4 channel sound system එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ සවුන්ඩ් බාර් එකේ wireless Dolby Atmos sound system එකත් අපිට බලා ගන්න පුළුවන්. ඒකත් බොහොම වටින දෙයක්. මේ වගේ sound system එක තියෙන. ඒ රිජිෆෝම් බොක්ස් එක ඇතුලේ තියෙනවා සබ්වූෆර් එක. මේ සබ්වූෆර් එක 8 inch සබ්වූෆර් දෙකක් එකතු කරලා හදපු එකක්. ඒ කියන්නේ දකුණු පැත්තෙත් තියෙනවා වම් පැත්තෙත් තියෙනවා
අපි දැන් මේ සබ්වුෆ් එකත් පැත්තකින් තියාගෙන අපි ඊට පස්සේ බලමු ඊළඟට තිබුණා ලොකු රිජිෆෝම් බොක්ස් එකක්. මේ රිජිෆෝම් බොක්ස් එකේ මොකද්ද තියෙන්නේ කියලා අපි දැන් බලමු. මේ රිජිෆෝම් බොක්ස් එක ඇතුලේ තියෙනවා සරවුන්ඩ් ස්පීකර් දෙකක්. මේ ස්පීකර් දෙක රියල් ස්පීකර් විදියට වගේම ෆ්‍රන්ට් ස්පීකර් විදියටත් පාවිච්චි කරන්න පුළුවන් පාවිච්චි කරන කෙනෙකුට. හැබැයි මම පාවිච්චි කරන්නේ රියල් ස්පීකර් විදියට තමයි. මේ සරවුන්ඩ් ස්පීකර් දෙකේම ෆ්‍රන්ට් ෆයරින්, සයිඩ් ෆයරින්, ඒ වගේ අප්වර්ඩ් ෆයරින් කියන වර්ග තුනෙන්ම ස්පීකර් ඇතුළත් වෙනවා. ඒකෙන් හොඳ සවුන්ඩ්ස් ක්වොලිටියක් අපිට ලබලා දෙන්න තමයි Samsung කම්පැනිය උත්සාහ දරලා තියෙන්නේ. අපි දැන් අන්බොක්ස් කරපු ඔක්කොම සවුන්ඩ් බාර්, සබ්වුෆර්, ස්ටීරියෝ ස්පීකර් ඔක්කොම දැන් සෙටප් කරගමු. ඉස්සෙල්ලා මම කනෙක්ට් කරනවා ටීවී එකට HDMI කේබල් එක EARC කියන පෝට් එකට. ඊට පස්සේ HDMI කේබල් එක සවුන්ඩ් බාර් එකේ යට තියෙනවා කනෙක්ට් කරන්න HDMI ඒකට කනෙක්ට් කරනවා. ඒ වගේම සවුන්ඩ් බාර් එකට පවර් කේබල් එකත් මම යට පැත්තේ තමයි තියෙන්නේ. ඒකත් සවුන්ඩ් බාර් එකට කනෙක්ට් කරනවා. මේ සවුන්ඩ් බාර් එක ඒ වගේම සබ්වුෆර් එක ඒ වගේම ස්පීකර් දෙක එකිනෙකට කනෙක්ට් වෙන්නේ වයර්ලස්. ඒ කියන්නේ අපිට මේ සවුන්ඩ් බාර් එකට ඒ වගේම සබ්වුෆර් එකට ඒ වගේම බෆල් එකට දෙන්න තියෙන්නේ පවර් විතරයි. HDMI කේබල් එක හරහා ටීවී එකෙන් එන සවුන්ඩ් බාර් එකට අරන් සවුන්ඩ් බාර් එකෙන් අනිත් බෆල් වලට සම්බන්ධ කරලා දෙනවා. ඒක නිසා අපිට ඕන වෙන්නේ පවර් කනෙක්ට් කරන්න විතරයි. අපි දැන් සබ්වුෆර් එකටත් පවර් කනෙක්ට් කරගමු. ඊට පස්සේ අපි සරවුන්ඩ් ස්පීකර් දෙකටත් පවර් කනෙක්ට් කරගමු. මොකද ඒවටත් අපිට පවර් විතරයි කනෙක්ට් කරන්න තියෙන්නේ. මොකද මේ ස්පීකර් දෙකත් කනෙක්ට් වෙන්නේ වයර්ලස් හරහා සවුන්ඩ් බාර් එකට. අපි දැන් රිමෝට් එකට ත්‍රිබල් A බැටරි දෙකක් දාන්න තියෙනවා. ඒ බැටරි දෙක දාගමු. ඊට පස්සේ මම පවර් ඔන් කරනවා සවුන්ඩ් බාර් එකේ. එතකොට සවුන්ඩ් බාර් එක ඔන් වුණු විදිය තමයි ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් උනේ. ඒ වගේම මම දැන් කරන්න යන්නේ සවුන්ඩ් බාර් එක ටීවී එකට කනෙක්ට් කරන්න. ටීවී එකට කනෙක්ට් කරන්න Samsung TV එකේ settings වලට ගිහිල්ලා ඊට පස්සේ තියෙනවා සවුන්ඩ්ස් වල තියෙනවා සවුන්ඩ් අවුට්පුට් කියලා. ඒක ක්ලික් කරාම එනවා සවුන්ඩ් බාර් Q series කියලා. එතනට ගියාම ඊට පස්සේ එනවා ස්ටාර්ට් කරන්න. ඊට පස්සේ සවුන්ඩ් බාර් එක ටීවී එකත් එක්ක කනෙක්ට් වෙන විදිය ප්‍රසන්ටේජ් එකක් විදියට අපිට පෙන්වන්න තියෙනවා. මේ සවුන්ඩ් බාර් එකේ කනෙක්ටිවිටි හැටියට Bluetooth version 5.2, AirPlay 2, ඒ වගේම Spotify Connect, Alexa වගේ නවීන පාසුකම් හඳුන්වා දීලා තියෙනවා. දැන් මම පෙන්වන්න යන්නේ සවුන්ඩ් බාර් එක ස්මාර්ට් තින්ග්ස් හරහා
අපගේ තියෙන ස්මාර්ට් තිංස් ඇප් එකට කොහොමද ඇඩ් කරගන්න කියලා. ඇප් එකට ගිහිල්ලා එතන උඩ තියෙනවා ප්ලස් මාක් එක. ඒක එබුවම තියෙනවා ඇඩ් ඩිවයිස්. ඇඩ් ඩිවයිස් වලට ගියාම තියෙනවා Samsung ඩිවයිස් කියලා උඩින්ම. එතනට ගිහිල්ලා ඒක ක්ලික් කරලා එතනින් පල්ලෙහාට ගියාම තියෙනවා සවුන්ඩ් බාර් කියලා. අපි සවුන්ඩ් බාර් කියන එක ක්ලික් කරාම ඔන්න එනවා ස්කෑන් කියලා. ඒ කියන්නේ ළඟපාත තියෙන සවුන්ඩ් බාර් මොනවා හරි තියෙනවා නම් ඒවා ස්කෑන් කරගන්නවා ඔටෝමැටික්. ඊට පස්සේ එතනින් පෙන්නනවා Q series සවුන්ඩ් බාර් කියලා. ඒ කියන්නේ මන් ළඟ තියෙන සවුන්ඩ් බාර් එක. ඊට පස්සේ එතනින් පෙන්නනවා කනෙක්ට් වෙනවා සවුන්ඩ් බාර් එක මගේ ස්මාර්ට් තිංස් ඇප් එකට. සවුන්ඩ් බාර් එක ස්මාර්ට් තිංස් ඇප් එකත් එක්ක ෆුලි කනෙක්ට් වුණාම ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඔය වගේ ඉන්ටර්ෆේස් එකක්. ওই ඉන්ටර්ෆේස් එකේ ඔයගලන්ට කැමති විදියට හැමදේම ඇඩ්ජස්ටබල් කරගන්න ඒ ඇප් එකෙන් සලසා දීලා තියෙනවා. දැන් ඔයාලට බලන්න පුළුවන් මේ සවුන්ඩ් බාර් එකේ සවුන්ඩ්ස් කොහොමද ක්වොලිටි කියලා.